කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා යටරොප් සෙන්ටර් channel එකට. ඕනි ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ CoinRest platform එකේ අලුත් වීඩියෝ එකක්. ඒ කියන්නේ රිවිව් එකක්. ඉතින් මේක රිවිව් එකක් විතරයි. ඔයාලට පුළුවන් කැමති නම් වෙබ්සයිට් එකේ වැඩ කරන්න. නැත්නම් වීඩියෝ එකෙන් බෑක් වෙන්න. මම මේ වෙබ්සයිට් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ලොකු පිරිසක් වැඩ කරනවා. ඉතින් කැමති නම් වැඩ කරන්න කියලා තමයි මුලින්ම කියන්නේ. මොකද මේක ෆ්‍රී වැඩ කරන්න බැරි වෙබ්සයිට් එකක් වගේම අපේ මුදල් අපි යොදවලා තමයි මේකේ මුදලක් earn කරන්න තියෙන. ඒ නිසා රිස්ක් එක තියෙනවා. රයිට් එතන රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා වැඩ කරගෙන යන්න පුළුවන්. රයිට් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් account එකක් නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න account එකක් create කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලට පුළුවන් වැඩ කරන email address එකක් ලබා දීලා next page එකට යන්න. ඉතින් next page එකට ගියාට පස්සේ ඔයාලා දුන්න email එක check කරලා බලන්න. ඔයාලගේ email එකට code එකක් ඇවිත් ඇති. ඊට පස්සේ code එක ලබා දීලා හොඳ strong password එකක් දෙන්න. password එක දීලා ඔයාලට පුළුවන් register button එක click කරලා website එකේ account එකක් create කරගන්න. ඉතින් වෙබ්සයිට් එකට ආවට පස්සේ වෙබ්සයිට් එකේ මෙන්න මෙතන ඔයාලට announcement එකක් යනවා. announcement banners වගේක් යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට extra bonus වගේම ඔයාලා මේකේ ට්‍රේඩ් කරද්දී ලැබෙන ප්‍රොෆිට් වගේම තව ඔයාලට මෙතන gift දිනා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතන ක්ලික් කරගත්තොත් ඔයාලට iPhone එකක් පවා මේ වෙබ්සයිට් එකෙන් දිනා ගන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකෙදී ඔයාලා කරන්න ඕනේ දේවල් ඒ වගේම ටිප්ස් මොනවද කියලාත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකත් පොඩ්ඩක් බලන්න මොනවද මේ කියලා තියෙන්නේ කියලා. ඉතින් iPhone එකක් win කරන්න නම් ඇත්තටම ලේසි පහසු නැහැ. මෙහෙම කියලා තිබුණාට ඉතින් මොකක්ද ඔයාලා කරන්න ඕනේ කියලා හරියම පැහැදිලිව මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මොනවද දුන්නත් මොනවද දෙනවා කියලා කිව්වත් රිස්ක් එකක් තමයි වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන අය. රයිට් ඉතින් මම මෙතනින් බෑක් වෙනවා. ඉතින් බෑක් වෙලා මම මෙතන asset කියන option එකට යනවා. asset කියන option එකට ආවට පස්සේ ඔයාලට පේනවා මගේ මෙතන balance එකේ තියෙන USD ප්‍රමාණය මගේ මෙතන තියෙනවා USD 1076ක balance එකක්. ඒ වගේම මෙයාලගේ මේ CRB කියන coin එකේ එකකුත් තියෙනවා. ඉතින් මේකදී අපිට recharge එකක් නොකර වැඩ කරගෙන යන්න බෑනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන recharge කියන බටන් එක ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් USD වලින් වගේම TRX වලින් මේකට deposit කරන්න. ඉතින් USD වලින් deposit කරනවා නම් USD select කරලා ඔයාලා මෙතන USD 10 100 500 ඔන්න ඔය විදිහට ඔයාලට deposit කරන amount එක මෙතනින් type කරගන්න පුළුවන්. ඉතින් minimum amount එක USD 5 තියෙන්නේ. අපි example එකක් විදිහට USD 50යි කියලා සඳහන් කරොත් ඊට පස්සේ ඔයාලට පුළුවන් next page එකට යන්න. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාලට USD 50ට අදාළව TRC20 recharge address එකක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේක copy කරගෙන ගිහිල්ලා ඔයාලට ඕනම wallet එකකින් ඕනම exchange එකකින් website එකට deposit කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙතන මෙයාලා සඳහන් කරනවා deposit එක හරියටම විනාඩි 5ත් මිනිත්තු 5ත් මිනිත්තු 10ත් අතර තමයි ඔයාලගේ recharge එක complete වෙන්නේ. එහෙම කම්ප්ලීට් වුනේ නැත්නම් මෙයාලගේ කස්ටමර් සර්විස් එක තියෙනවා. ඉතින් එයාලට ඉක්මනින්ම දැනුම් දෙන්න කියලා සඳහන් කරනවා. ඉතින් ඕනම මේ වගේ වෙබ්සයිට් එක රීචාර්ජ් එකක් කරලා පස්සේ අපි කරන්න ඕනේ පළවෙනි දේ තමයි අපේ ෆන්ඩ් එක ස්ටේජ් 10කටවත් අඩුතරමේ හදාගන්න එක. ඉතින් මෙයාලගේ මේ වෙබ්සයිට් එකේම ස්ටේජ් කැල්කියුලේට් ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන කැල්කියුලේට් කියන බටන් එක දෙන්න. දීලා ඔයාලගේ තියෙන amount එක මෙන්න මෙතන ඔයාලට පුළුවන් ස්ටේජ් 6කට වගේ මෙතන හදා ගන්න. ඉතින් මෙන්න මෙතන ඔයාලගේ amount එක type කරනවා. මම මෙතන USD 1000 කියලා type කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන calculate කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට stage 6කින් එනවා. ඔයාලා කොහොමද මේකෙදි enter වෙන්න ඕනි කියලා මෙන්න මේ විදිහට ඔයාලට මෙයාලගේ මේ stage form එක අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලා stage මට්ටමින් ස්ටේජ් 8කට හරි ස්ටේජ් 10කට හරි ඔයාලගේ ෆන්ඩ් එක හදාගන්න. ඉතින් ස්ටේජ් හදද්දී මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා පළවෙනි ස්ටේජ් එකෙන් දෙවෙනි ස්ටේජ් එකට ගියාට පස්සේ දෙවෙනි ස්ටේජ් එකත් ලොස්ට් වෙලා තුන්වෙනි ස්ටේජ් එකට ගියාට පස්සේ ඔයාලා තුන්වෙනි ස්ටේජ් එකේ දැන් යන මඩම් අනිවාර්යෙන් පළවෙනි ස්ටේජ් එකේ දෙවෙනි ස්ටේජ් එකේ ඔයාලා ලොස් වෙන ගාන තුන්වෙනි ස්ටේජ් එකෙන් කවර් වෙන විදිහට තමයි ඔයාලගේ ස්ටේජ් ටික හදා ගන්න ඕනි ෆන්ඩ් එක. රයිට් ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මෙයාලගේ টপ ට්‍රේඩර්ස් තියෙනවා. ඉතින් BTC තියෙනවා සහ කලර් ඔප්ෂන් එකකුත් තියෙනවා. ඉතින් අපිට මෙන්න මෙතන ඔයාලට 1 minute දාගන්න පුළුවන් 3 minute තියෙනවා. ඉතින් මම මෙතන 1 minute select කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන ඔයාලගේ amount එක මෙතන පෙන්නනවා. ඉතින් ඒ වගේම මෙයාලගේ signal group එකක් තියෙනවා. අපි signal group එකට යමු. ඉතින් ඒ වගේම ඔයාලට 80 stage form එකක් ඕන නම් ඔයාලට කැල් කරගන්න ඕන නම් මම පහළ description එකේ දාලා තියෙනවා calculate link එක. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන USD කීයද USD 50යි නම් මෙන්න මේ විදිහට 50යි කියලා type කරලා calculate දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට net profit එකත් එක්ක trade amount එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ link එකත් මම පහළ description එකේ ඔයාලට දාලා තියන්නම්.
හරි ඉතින් අපි මෙන්න මෙතන BTC කියන එක සිලෙක්ට් කරගමු. ඉතින් මම දැන් යන ඔයාලව අරගෙන සිග්නල් ගෲප් එකට. ඉතින් මම මෙතන 1 minute තමයි සිලෙක්ට් කරගන්නේ. රයිට් ඉතින් 1 minute ගියාට පස්සේ මේ තියෙන්නේ මෙයාලගේ සිග්නල් ගෲප් එක. ඉතින් දැන් යන්නේ 32. අපි බලමු 32 තමයි. ඔව් දැන් යන්නේ 33. අපි මෙයාලගේ 33 වෙනි සිග්නල් එක බලමු. රයිට් 33 මෙයාලා දීලා තියෙනවා ඔඩ් එකක් දාන්න කියලා. ඉතින් මම මෙතන 33 අපි බලමු ටයිම් එක තියෙද කියලා. මම මෙතන දානවා. ඊට පස්සේ මම මෙතන USDT දෙකක් දීලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න බලනවා. අපි බලමු. ඔව් මට ඒකට එන්ටර් වෙන්න බෑ. අපි ඊළඟ එකට බලමු කොහොමද ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කියලා. රයිට් ඉතින් ඔන්න ටයිම් එක ස්ටාර්ට් වුණා. දැන් මම මෙයාලගේ ඊළඟ සිග්නල් එකට යනවා. ඉතින් මම මේ කියලා දෙන්නේ කොහොමද මෙයාලගේ සිග්නල් එකකට ප්ලේ කරන්න කියලා. ඉතින් ඔන්න ඒක වින් වෙලා තියෙනවා. ඊළඟට මෙයාලා දීලා තියෙනවා ඉවන් කියන එකට මම මෙතන සිලෙක්ට් කරගන්නම්. ඔඩ් නෙමෙයි දැන් යන්නේ. ඉවන් කියන එකට දෙනවා. මම මේක ඩොලර්ස් දෙකක් දීලා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. ඊට පස්සේ මම මෙතන ට්‍රේඩ් කියන බටන් එක නැවතත් ලබා දෙනවා. ඉතින් ඕඩර් එක සක්සස් වුණා. අපි බලමු එහෙනම් රිසල්ට් එක තව ටයිම් එක තියෙනවා. හරි ඉතින් ඔන්න ඒක වින් වුණා. ඉතින් ඊළඟට මෙයාලා දීලා තියෙනවා නැවතත් 35 පීරියඩ් එක ඉවන් එකක්. නැවතත් මම මෙතන හරි ඉවන් සිලෙක්ට් කරනවා 1 minute හරිද? රයිට් නැවතත් මම මෙතන USDT දෙකයි එන්ටර් කරන්නේ. මොකද මම තාම ඉන්නේ ෆස්ට් ස්ටේජ් එකේ. රයිට් ඉතින් අපි බලමු එහෙනම් මේකේ රිසල්ට් එක. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති ඒක ලොස්ට් වුණා. අපි දැන් ඊළඟ දෙවනි ස්ටේජ් එකට යන්න ඕනි. මම මෙතන දාන ඔඩ් එකක්. මම දාපු මම දැන් දෙවනි ස්ටේජ් එකට යන්නේ. මම මෙතන සිලෙක්ට් කරගන්නවා 1 minute හරිද? 1 minute තියෙන්න ඕනි. මෙතන ඔඩ් දෙනවා. ඊළඟට මම මෙතනට USDT 6ක් දීලා කන්ෆර්ම් දෙනවා. රයිට් අපි බලමු එහෙනම් රිසල්ට් එක. ඉතින් ඔන්න අපි දෙවනි ස්ටේජ් එකට ගියේ. දැන් තුන්වෙනි ස්ටේජ් එකට යනවා. නැවතත් මෙයාලා තියලා තියෙන ඔඩ් එකක්. මම නැවතත් මෙතනට ටයිම් එක පාස්ට් වෙන්න කලින් ඔඩ් සිලෙක්ට් කරලා මම මෙතනට USDT දීලා මෙතන ට්‍රේඩ් බටන් එක දීලා කන්ෆර්ම් දෙනවා. අපි බලමු එහෙනම් රිසල්ට් එක. හරි ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැන් බැලන්ස් එකේ 1087ක ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ දැනට මම USDT 11ක් විතර රුපියල් 3000ක් විතර earn කරලා ඉවරයි. ඉතින් ඒක ඔයාලගේ earning එක තීරණය වෙන්නේ ඔයාලගේ ෆන්ඩ් මැනේජ්මන්ට් එක අනුව. ඉතින් පරිස්සමෙන් ප්ලේ කරන්න. මොකද මම මේ වගේ වෙබ්සයිට් ගණනාවක් වැඩ කරලා තියෙනවා. ඒ නිසා රිස්ක් එක දන්නවා. ඒ නිසා පරිස්සමෙන් ප්ලේ කරන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් ඒ වගේම තව ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ තව ගේම්ස් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට කලර් සිලෙක්ට් කරලත් මෙතන 1 minute 3 minute 5 minute වගේ තියෙනවා. මේවත් ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියන්න. ඒ වගේම මම මෙතන කැල්කියුලේට් කියන බටන් එක තියෙනවා. මේක හරහා ඔයාලගේ ෆන්ඩ් එක කැල්කුලේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් බොක්ස් එකක් තියෙනවා. ඉතින් මේක හරහා ඔයාලට ඩේලි බෝනස් එකක් ලබා ගන්න රිවෝඩ් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ මෙතන මෙයාලගේ ප්‍රොෆිට් එක 50%ක ප්‍රමාණයක් හයි ප්‍රොෆිට් ලබා ගන්නත් පුළුවන් මේ වෙබ්සයිට් එකේ හරියට ප්ලේ කරොත්. ඊට අමතරව මෙන්න මෙතන ඔයාලට තියෙනවා ඔයාලට පුළුවන් නම් ටීම් එකක් ඩෙවලොප් කරගෙන යන්න. මෙන්න මෙතන තියෙනවා ඉන්වයිට් ඔප්ෂන් එක. ඉතින් මේක හරහා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඉන්විටේෂන් ලින්ක් එක ඔයාලට ගන්න. ඉතින් කොපි කරන්න. යාළුවෝ අතර ෂෙයා කරන සෝෂල් මීඩියාස් වලට ෂෙයා කරන්න. හැබැයි මතක ඇතුව වෙබ්සයිට් එකේ තියෙන රිස්ක් එකත් කියන්න අමතක කරන්න එපා. හරි ඉතින් මේ තියෙන්නේ කට්ටිය ගත්ත විත්ඩ්‍රෝවල් වලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් ඒ වගේම මමත් අනිවාර්යෙන් විත්ඩ්‍රෝ ප්‍රූෆ් එකක් වලට අරගෙන එන්නම්. අපි යමු නැවත වෙබ්සයිට් එකට. ඉතින් ඒ වගේම ඔයාලා මේ earn කරන මුදල් නැත්නම් විත්ඩ්‍රෝ ගන්න කොහොමද කියලා අපි බලමු. මෙන්න මෙතන විත්ඩ්‍රෝ බටන් එක තියෙනවා. ඔයාලට පුළුවන් ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන USDT විදිහට හෝ TRX විදිහට මේකෙදී විත්ඩ්‍රෝ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් USDT විදිහට විත්ඩ්‍රෝ ගන්නවා නම් මෙතන තියෙනවා amount එක type කරන්න. ඒ වගේම ඔයාලගේ විත්ඩ්‍රෝ වලට address එක ලබා දෙන්න. උදාහරණයක් විදිහට මම මෙතන USDT 150ක විත්ඩ්‍රෝවලයක් ගන්නවා. එතකොට අපේ ෆී එක විදිහට කැපෙන්නේ USDT එක ප්‍රමාණයක් විතරයි. ඉතින් ඒ වගේම ඔයාලට ඕනෙම වලට එකට ඕනෙම එක්ස්චේන්ජ් එකකට මේකේ විත්ඩ්‍රෝ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ඇඩ්‍රස් එක ලබා දීලා ඔයාලට සබ්මිට් බටන් එක දෙන්න තියෙන්නේ. විනාඩි 5ක් 10ක් ඇතුළත ඔයාලගේ විත්ඩ්‍රෝවල් එනවා. ඉතින් ආවෙ නැතුනොත් ඔයාලට පුළුවන් කස්ටමර් සර්විස් එක හරහා ඔයාලගේ විත්ඩ්‍රෝ එක අප්‍රූව් කරගන්න. ඉතින් මේන්ලි වෙබ්සයිට් එකේ සියලුම විස්තර මම හිතනවා ඔයාලත් එක්ක සාකච්ඡා කරා කියලා. ඉතින් ෆන්ඩ් එක මැනේජ් කරගෙන ප්ලේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ප්ලේ කරන්න. ඉතින් මම දැන් ටික කාලයක් වෙනවා වෙබ්සයිට් එකේ වැඩ
කරන්න අරගෙන ඉතින් ඕනකට වැඩි ප්ලේ කරන්න යන්නේ නැහැ ෆන්ඩ් මැනේජ්මන්ට් එක ඇතුළු තමයි මේකෙදි මම ප්ලේ කරන්නේ එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් වීඩියෝ අවසන් කරන්න ඔයාලට සුබම සුබ දවසක්